Johan jalan ngomong. Kini meyangi kan aku me karakter pun kau dah ada ni kan. Meyangi tetap sama dengan anda. Meyangi tetap satu dalam. Satu dalam kan. Kolla. දැන් ඔයාට පුරු පැත්ත කොහොමද? කතා දාන්න පුරු කොහොමද? මේක දාන්න. හා ඔයා මෙතන එන්න. ඔයා මෙයා කතා දාන්න ඉස්සලා වසන්ත. ඔයා පැත්තෙන් අලගන්න. ඔයා මේ පැත්තෙන්. මොකද කල්පනා කරන දෙයක්ද? හා. ඔයා මේකද? කරලා. හරි. දැන් වගේ දෙයක් පුරු කරන්න යන්නේ හරිද? ඔයා මේක අස්සට කොහොමද දාගෙන? අත පටලගෙන. ඔව්. අන්න එහෙම. දැන් මේක Ini kamu udah list lagi kalau anda. Ya, ya kenal. Dan ini itu. Ada aku dek ni mana? Me bot bag එක පෑග ya. What hai. Ni bag. Mana mana kan? Ni bag kalian tahu kan? Kalian bag. Tahu kan? Ni kita kau kawan bag dan. Nah, aku tiang kan ini dong, ini. Aku suka baru ada ini dong. මේ පුළුවන් තරම් කකුලට බර දාන්න ඔයා මේ කකුල ගන්න ලෝකෙන්නේ උස්ස කකුල ගන්න හරි ගන්න අරෙම යන්න එපා කකුලෙන් තියලා කකුල බැලන්ස් කරගෙන යන්න බලන්න දැන් කකුල තියලා යන්නේ කකුල තියන්නේ වටේ තියෙනකොට කකුල තියලා තියා බලන්න කකුල උස්සලා ගන්න ඔයාම උස්සලා ගන්න පුළුවන් තරම් ආන්නේ ඉලක බර නොකර කකුලෙන්ම ගන්න දැන් මට ගන්න නේද නැගිට දැන් මතක් කරලා මම ආවේ Mandiran? Go ya, iya. Oh, hancur deh. ඔයා හොඳට කකුල කල්පනා කරලා බලලා හොඳට අර බැලන්ස් වෙන්න බිමට තියන්න. හොඳේ. එහෙම නැතුව. Biar දාන්නද? මම ඉන්නු. හරි ගන්න හරට. දේශන වතාරින්නෙම නෑ කොල්ලෝ ඈ. අදෙන්නේ කකුල උස්සලා තියන්න. උස්සලම් තියන්න කකුල. අන්නේ. උස්සලම් තියන්න. අන්නේ. උස්සලම් තියන්න. සර් ඉස්සලා ඉඳගෙන හිටියෙත් නෑ නේද? නෑ ඉස්සරලා ඉඳගෙන ඉඳගෙන හිටියේ නෑනේ නේ? නෑ. එක්කෙනෙකුට? මෙයාද නෑ ඕක. පායිප් එකකට කරලා කෙසේ වගේ ඉනෝන.
ඒකයි. දැන් පිටිටුරියත් එක්ක කමාන්ඩ්ස් එනවා හෝ ගල් දැන් මෙයාට මේ වේට් එක ගන්නෙ කමාන්ඩ්ස් යන්නේ නැහනේ. යන්නේ. එතකොට වෙන ස්නායු වලින් පටගාලා හදන්න උත්සාහ කරනවා මේ ක්‍රියාවලිය. ඔව්. දැන් සාමාන්‍ය හයි ප්‍රෙෂර් තියෙන කෙනෙක්ගේ ප්‍රෙෂර් ගන්නට නාඩි වල කරනවා. ඒ වගේ. ඔව්. කොන්ට්‍රෝල් එක. නේ අපි අර වැඩි කරමු. දනිස්සට මේ ලිනිකල් සමක් කරගෙන ඒක අර පටි දෙකක් විතර දාලා යකන පටි දෙකක් දාලා කලින් දනිස්සට ටික උතන්න. තාම ටයිප් කරන්න. එතකොට දනිස් දෙක මේ පානටි එක පද වෙනවනේ. එතකොට යන්න පුළුවන්. අරක හොඳයි. අර බටේ වැඩි හොඳයි. මේ බටේ වැඩි එතනින් ගන්න පහලට යනවනේ. ඒතකොට බටේ මො වගේ තමයි යන්නේ. අර කියන්නේ හන්දිය බ්ලොක් කරගෙන ඇඟිලි උස්සා මෙහෙම නෑ ඒකත් අර මේ විදිහටම කකුල ඇදට ගිහින් ගිහගේ. ඒක මෙතන මෙතෙන්ට මැදට බැන්ඩේජ් එක ඉවරනවා. ඒ විදිහට අර උරුස් දෙ මේව කරගෙන යන්න පුළුවන්. අර වෝකර් එකක් තියෙනවා. ඒකේ ඔය එක රහුමක් විතර ඉඳ හිටලා යනවා. ඉදිරිය පැත්තේ දෙපැත්තෙන් යනවා. ඔබට එක දාන්න. බලන්න පුළුවන්. මහසිද තනගනින් ගියාම වෙන්නද? කොහොමරි බලමු. මාසයක් සමහරක් යනකොට තනියෙන් මොකක් හරි ඊමේල්ට් එකක් ගාලා ඇවිදින්නේ නෑ මෙයා උනන්දු මොනවා හරි කරනවා. ඉතින් ඒක කරගෙන කට්ටිය බෑක් කියලා ඔය ඉන්නේ නෑ. ඒක නිසා තමයි ඔය ගන්නට. මෙහියා ඉස්සරෝම අවදාසේ මම කකුල චුට්ටක් හොලවන්න කිව්වා. try කරලා දශමයක් හොලවන්න බෑ. දැන් ඉතින් ගණිත පැත්තට දාන්න මේ දෙපැත්තට දාන්න කොහොමද? යාළුවෝ ටිකක් තියෙනවා නේ. සපෝට් කරන්න. ඈ? ඒක දැනෙන්න ඕන කොහොම හරි මානසික ඇවිදින කොච්චර දෙයක්ද කියන්නේ? නෑ ඒක නෑ. ස්නායු වලින් උනත් වෙනවනේ කමාන්ඩ් එක. ඒක අනිච්චව සපෝට් කරන්නේ නැහැ. අනිච්චව වෙන්නේ සපෝට් කරනවා අරකට මේ ඒක අර අම්මන්ගේ දවසට තාත්තා බත් දීවා වගේ තමයි රස නැහැ. වැඩේ කියන බඩ පිරෙනවා. මේ වගේ දැන් කොහොමද දැන් ඒක කැඩිච්ච නව වලින් වැඩක් වෙන්නේ නැහැ. ඔපරේෂන් කරලා කැඩිච්ච එක නෑ මේක තමයි මෙයාගෙන් අර වටේ පාගල වතුර දෙන මේ කියන යටිපතුලට යන මේ පැත්තේ යනවා. මේ හරිය මේ උකුල් මේ හරිය ඒ විනාඩි 5ක් විතර එක දිගට තියෙනවා අය නැති. කැක්කුම එක හොඳයි. දැනෙන්නේ නේද? මූණ නේද නිකන් තරම් දරුවායලා තියෙනකොට දැන් ඒක දරන්න මෙහෙ කැක්කුමක් තියෙනවා. තරාලි. ඒක සපෝටින් මේ ඇගෙනට ඇටපොඩ් දෙයක් එකට ඇතුලේ මේ කකුලේ ගොල්ලෙන් මෙතන මේ වල තියෙන ඒ දෙක නිකන් අර එහෙම දැනෙන්නේ. ඉන්දියාවේ නෑ සාමාන්‍ය පැය දෙකයි අර බෙහෙත් නිවේ නැත්නම්. ඔයා කොහොමද දැන් ඔය මේ වේදනානාශක ටික අඩු කරන්නේ? දැන් උඩ කමන්නේ. දැන් ඒ ඉස්පිරිතාලේ මඩු කරලා තියෙනවා. දීලා දෙන්නේ නෑ. ඒක අඩුනේ අඩුනේ. දැන් බලමු. ඔකේ මැදට ගන්න. මොකේ මේ මොකේ මැදට ගන්න. නෑ එයාට දකුණට දෙන්න එයාට කරලා ගන්න.
දැන් යා ආන්නේ මුදිත් එක ආන්නේ කකුල උස්සලා තියන්න ඕනේ. ආන්නේ. ආන්නේ. කකුල උස්සලා තියන්න. ගැම්මාරම් කකුල උස්සලා තියන්න. හොඳට විලුඹට බර දැනෙන්න උස්සන්න. කකුල උස්සලා ආන්නේ තියන්න. වගේ කියන්න. ඔයාලා වැඩියෙන් යවන්න එපා. එයාගේ ට්‍රයිල් එකෙම යන්න දෙන්න.